ගෙයි ඉන්න බැරි වෙච්ච හැටි මේ දරුවට මේ තරම් සේසතක් මම හදලා තියෙද්දි මායි තාත්තයි හදලා තියෙද්දි ඇයි මේ ගේ ඇතුලේ ඉන්න බැරි වුනේ කසාදයක් බැඳලා ළමයෙක් හදලා මේ වතු පිටි බවභෝග ටික සම්පත් ටික ආරක්ෂා කරගෙන ඇයි ඉන්න බැරි වුනේ කියලා අර හිත ඇතුලේ තිබුණ යට දුකක්. ඒ නිසා ඇතුළට එන්න කිව්වත් දාන ටික පාත්‍රයට බෙදුවත් මේ අම්මගේ හිතේ ගේ දාලා ගිය දුක ගියේ නෑ. එදා රෑ සාරිපුත්ත මහරහතන් වහන්සේව හම්බ වෙන්න මුණ ගැහෙන්න නොපෙනෙන බලවේග නොපෙනෙන දේවතාවරු සාරිපුත්ත හාමුදුරන්ගේ මුණ ගැහෙන්න එනවා. ඒ සාරිපුත්ත හාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න දේවතාවරු වෙනකොට අම්මට පේනවා සාරිපුත්ත හාමුදුරුව වැඩ හිටියේ කුටියට ආලෝක වැටෙනවා සැරින් සැරේට. ඒ කියන්නේ එක එක එලිපාත් වෙනවා. අපි කියනවනේ ඔය නාගහයින් බෝගහට බෝගහෙන් නාගහට විහාරෙන් නාගහට නාගහෙන් විහාරෙට අපි ඔය සමහර වෙලාවට රැයට දකින්නවනේ එලිපාත් වෙනවා. ඒ කියන්නේ ආලෝක වැටෙනවා අපි දන්නවනේ. ඒ වැටෙන සේරම ආලෝක උල්කාපාත නෙවෙයි. අපි නම් හිතන්නේ එහෙම එලියක් යනකොට ඒක උල්කාපාතයක් කඩා වැටෙනවා කියලා. නමුත් අපි හිතට ගන්න ඕන දේ තමයි ඒ වැටෙන සියල්ල උල්කාපාත නෙවෙයි. උල්කාපාත වලට එහා ගිය ශරීරයෙන් ආලෝක ශක්තිය විතර ශරීරයෙන් ආලෝක ශක්තිය විහිදෙන නමුත් අපිට රූපය පේන්නේ නැති ඕනතරම් ශක්ති බලවේග මේ අවකාශය තුල ඉන්නවා. ඇත්තටම කණාමැදිරියේ ක්‍රෑට පියාඹනෝ දැක්කොත් එහෙම අපිට පේනවද කණාමැදිරිය කියලා? රැයට කණාමැදිරියේ කිගිල්ලනෝ දැක්කොත් එහෙම අපිට පේනවද කණාමැදිරිය කියලා? අපිට පේන්නේ නැහැ ඒ කණාමැදිරිය කියලා. අර එළියෙන් අපි කියනවා කණාමැදිරිය කියලා. එළියෙන් අපි කණාමැදිරිය කියලා කියන්නේ කොහොමද? පුංචි කාලේ ඉඳන් අපේ ඔළුවට දාලා තියෙනවා අර එළිය පෙන්න ඔය පියාඹන්නේ කණාමැදිරිය කියලා. නමුත් ඒ ගැන දන්නේ නැති දරුවෙක්ගෙන් ඇහුවොත් අර එළිය මොකක්ද කියලා? එයා ඒක ගැන කියන්න දන්නේ නැහැ. ආන්න ඒ වගේ සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට බණ අහන දේවතාවරු වඩිනෝ රෑ. අම්මා පහුවෙන්ද උදේ ගිහිල්ලා ඇහුවා පුතාගෙන් කවුද පුතේ අර රෑ එළි වෙනකම්ම එක එක විදිහේ ආලෝක ඇතිව පුතා ඉන්න තැනට ආපු අය කවුද කියලා ඇහුවා. ආන්න එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ අම්මට මතක් කළා මහා බ්‍රහ්මයා ඇතුළු කොට ඇති පිරිසේකව බණ අහන්නා. මහා බ්‍රහ්මයා කියලා කියන්නේ භාවනා කරන කෙනෙකුට ඔය මෛත්‍රිය වගේ භාවනාවක් වඩන කෙනෙකුට මහා බ්‍රහ්මයාගේ සොරට යන්න පුළුවන්. ඒක හැම වෙලාවෙදිම බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්කම ලැබෙන්නේ භාවනාව හරහා. සුගතියට එන්න පුළුවන්කම ලැබෙන්නේ පින හරහා. දුගතියට යන්න ඉඩ හැදෙන්නේ පව හරහා. ওই තුනෙන් තමයි අපි උපද්දවන්නේ. පව හරහා දුගතියට ඇදවට්ටනවා. ඒ නිසා එතන සුවපත් භාවය මිනිස්සුන්ට තරම් තිරිසනෙට සුවපත් භාවය නැහැ. තිරිසන් ගතිය කියන්නේම මිනිස්සෙක්ට තරම් හිතන්න පුළුවන්කම තිරිසන් ලෝකේ සතාට නැහැනේ. එතනින් පල්ලෙහාට තව කොච්චර තියෙනවද දුගතිය? තිරිසන් ලෝකේ ගැන විතරක් හිතලා බැලුවොත් එහෙම අපි තිරිසන් ලෝකේ සාමුලින්ම ඇස් දෙකට දැකලා නැහැනේ. දැකලා නැහැනේ. අපි තිරිසන් ලෝකේ දැකලා තියෙන්නේ මේ සතෙක් දෙන්නේ තුන් දෙනෙක් වර්ග කීපයක් විතරයි අපි තිරිසන් ලෝකෙන් දැකලා තියෙන්නේ. නමුත් තිරිසන් ලෝකේ අපිට කවදාම සහ මුලින්ම බලා ගන්න බෑ. ඒ තරමට මේ තිරිසන් ලෝකේ ව්‍යාප්තයි. ඒ තරමට තිරිසන් වෙලා ඉපදෙනවා. මිනිස්සු අතර ඉපදෙනවට වඩා වැඩිපුර ගිහිල්ලා උපදින්නේ කොහෙද? තිරිසන් අතර උපදිනවා වැඩි. ඇත්තද බොරුද? පාණු අධ්‍යායම් බලන්න. බත් බකට් එකක් නරක් වුණාට පස්සේ එක පිට එක වැටිලා ඉන්න පණුව ගොඩවල් බලන්න. නරක් වුණාට පස්සේ කුණු වුණාට පස්සේ දේහයක් ශරීරයක් මృత දේහයක් කුණු වුණාට පස්සේ මුළු ඇඟම වහගෙන පැතිරෙන පණුව ප්‍රමාණය බලන්න. මීයේ කුණු වුණාම ලේනේ කුණු වුණාම ඌනේ කුණු වුණාට පස්සේ බලන්න ඇඟ වහගෙන පණුව බෝ වෙන හැටි එතන. ඒ මොකද ඒ තරම් උපදින්නේ. ඒ කියන්නේ තිරිසන් ලෝකවලට ගිහිල්ලා ඒ තරමටම වැටෙනවා. මනස ලෝකෙට එන්න අමාරුයි. තිරිසන් ලෝකවලට යන ලේසි. එතකොට මේ දුගතිය සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක. ඒ තැන් වලට යන්නේ ගොඩක් අඩුයි. මනුස්ස ලෝකේ අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ලෝකෙම ගත්තොත් ලෝකෙම ජීවත් වෙන්නේ කෝටි 750 800. ලෝකෙම ජනගහනය ගත්තොත් එහෙම ලෝක ජනගහනය කෝටි 750 800. ඒ කියලා කියන්නේ ගණන් කළ හැකි සීමාවක තමයි මිනිස්සු ඉපදෙන්නේ. නමුත් තිරිසන් ලෝකේ ඉපදෙන්නේ ගණන් කළ හැකි සීමාවකින් අසීමාන්තිකව තිරිසන් ලෝකේ උපදිනවා. සීමා සහිත ප්‍රමාණයක් තමයි මනුස්ස ලෝකේ උපදින්නේ. දෙවියන් අතරට යන්නේ ඊටත් වඩා අඩුයි. බ්‍රහ්මයන් අතරට යන්නේ ඊටත් වඩා අඩුයි. අර අම්මට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මහා බ්‍රහ්මයේ ඇතුළු කොට ඇති පිරිස අද ඊයේ රාත්‍රියේ මම මේ ගෙදර ඉන්න බව දැනගෙන ඒ අය ආවයි කෝ ධර්ම සාකච්ඡා කරන්න. මගේ පුතාට මහා බ්‍රහ්මයක් වඳිනවද කියලා. මම මේ ගේ ඇතුලේ පහන් තියෙන මහා බ්‍රහ්මයා. මොකද අම්මා Hindu ජාතිකයෙක්. අම්මා Hindu. ඒ නිසා අම්මා විශ්වාස කළේ මහා බ්‍රහ්මයා. සියල්ල නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා කියන විශ්වාසය නිසා අම්මා මහා බ්‍රහ්මයාට පහන තියෙනවා. ඒ නිසා අම්මා අහනව පුතාගෙන් මම පහන තියෙන මහා බ්‍රහ්මයා මගේ පුතාට ඇවිල්ලා වඳිනවද? ඒ කියන්නේ මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා උඩින්ද ඉන්නේ. එහෙම ඇහුවා. ආන්න එතනදී අම්මා පැහැදිලි කරගත්තා. සියලු කෙලෙස් යම් කෙනෙක් නැති කරලා තියෙනවා නම් එයා දෙවියන්ටත් බඹුන්ටත් වඩා උඩින් ඉන්න කෙනෙක්. මගේ පුතා ඒ තරම් ඉහළටපත් උනේ කොහොමද කියලා අන්න අම්මගේ හිතේ අර තිබුණ දැඩි කේන්තිය, ගෙයින් ගිය දුක, ඒ ගැන තිබුණ කේන්තිය සහ මුලින්ම අයින් වෙලා පුතාට පළවෙනි වතාවට අම්මා වැඳා.
එපමණ දවසක් වැන්දේ නැහැ මාන්නේ නිසා. එපමණ දවසක් වැන්දේ නැහැ. අන්න පළවෙනි වතාවට අම්මා වැන්දා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මගේ ණයෙන් බේරුණේ අන්න එදා.